කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා නේද? මේ අප්‍රේල් 13 වෙනිදා. මම හිතුවා පරණ අවුරුද්ද දවසේ බටර් කේක් එකක් හැදුවොත් හොඳයි කියලා. මොකද ඉතින් අලුත් අවුරුදු කෑම මේසෙටත් තියන්න පුළුවන්නේ. හැබැයි මට අවුරුදු කැවුලි නම් ගෙදර හදාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ වුණාට මම කොහොම හරි අවුරුදු කැවුලි ටිකක් රොමේනියාවෙන් හොයා ගත්තා. ලෝකෙ කොහේ හිටියත් අපිට පුළුවන් විදිහට අපේ සිංහල හින්දු අවුරුද්ද සමරන්න පුළුවන්නේ. ඉතින් මේ මමත් ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්ද සමරන්න තමයි. ඉතින් ගිය අවුරුද්දේ නම් අපේ බබා ගොඩක් පුංචි මේ අපේ පුංචි පුතත් එක්ක සමරන දෙවනි අලුත් අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දත් ගොඩාක් ලස්සනට පටන් ගන්න තමයි අපි මේ දේවල් ලෑස්ති කරගත්තේ. ඉතින් මම බටර් කේක් එකක් නම් රසට හදන්න දන්නවා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් තමයි කේක් හදන වැඩේ නම් කරන්නේ. ඉතින් මම ලොකුවට අනිත් කැවිලි වර්ග නම් හදන්න දන්නේ නැහැ. ඒ වුණාට මම try කරනවා ඊළඟ අවුරුද්දේ ඒ දේවලුත් ගෙදරදීම හදාගන්න. දැන් මම මගේ කේක් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මගේ බටර් කේක් එක. රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදු මල් බක්මාසල් මංගල්ලේ ගමට ඇවිල්ලා නීල රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දෙවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා. අද 2025 අප්‍රේල් 14 වෙනිදා. ඒ කියන්නේ අපේ සිංහල හින්දු අලුත් අවුරුදු දවස. අපි තුන්දෙනාත් උදේන්ම නැගිටලා කිරිබත් උයලා කිරි උතුරවන්නයි හදන්නේ. අද අලුත් අවුරුදු දවස වුණාට රොමේනියාවේ නම් ඉතින් සාමාන්‍ය දවසක්. එහෙම විශේෂ දවසක් නෙමෙයි. ඒ වුණාට ඉතින් අපේ අවුරුදු දවස නිසා මම දැන් කිරිබත් එකකුත් උයලා ලුණු මිරිසකුත් හදාගන්න තමයි හදන්නේ. දැන් මේ අපි ලෑස්ති වෙන්නේ තුන්දෙනාත් එක්ක එකතු වෙලා කිරි උතුරවන්න. ඉතින් අපේ පුංචි පුතාවත් අපි මේ හැම චාරිත්‍රයකදීම එකතු කරගත්තා. මම කිව්වා එයාට දැන් චුට්ටක් විතර තේරෙනවා කියලා. ගිය අවුරුද්දේ නම් එයාට මාස 6යි. ඊට වඩා දැන් චුට්ටක් එයා ලොකුයි. ඒ නිසා එයා මේ හැම දෙයක් දිහාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් එයා හරිම දඟයි. දැන් ඉතින් අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා බලාගෙන ඉන්නවා හිත පිරෙන්නම කිරි ඉතිරලා යනකම්. චුට්ටක් වෙලා ඉතින් බලන් ඉන්න වුණා ඒකට. ඒ වුණාට ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි මේ දේවල් අපි ලස්සනටම කරන්න උත්සාහ කරේ. ඔන්න ඉතින් හිතුවත් වගේම හිත පිරෙන්නම කිරි ඉතිරිලා ගියා. ඔන්න ඉතින් අපේ එවුන් බබාට පුංචි සරමක් ඇන්දුවා. මෙයාන් ඉතින් අපේ පුංචි අවුරුදු කුමාරයා. ඔය ඉතින් බලන්නකෝ එයාට සරමක් ඇන්දුවත් හරීම දාංගලයක් තමයි තිබ්බේ. එහාට දුවනවා මෙහාට දුවනවා ඉතින් සෙල්ලමම තමයි. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්තු අපේ ගෙදර අවුරුදු කෑම මේසය. අපිට පුළුවන් විදිහට උපරිමම ලස්සනට සිංහල අවුරුදු කැවිලිත් එකතු කරගෙන අවුරුදු කෑම මේසය හදාගත්තා. ඒවොන් බබාටත් කිරිබත් කවලා අපිත් කිරිබත් කෑවා.
නැකතටම කරන්න බැරි වුණත් වෙන රටක ඉඳගෙන හරි අපි අපේ චාරිත්‍ර හරි ලස්සනට ඉෂ්ට කරා. මෙන්න මේ විදිහට තමයි අපේ අවුරුදු දවස අපි ගත කළේ. ඉතින් ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකවාසී සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවන ආදරය සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.